බණ්ඩාරවැලින් බදුලු ට්‍රේන් එකේ නැගලා පට්ටිපොලට ගිහපු ලස්සන ගමන කලින් වීඩියෝ එකෙන් මං අරන් ආවා. ඒ වීඩියෝ එක බලන්න කැමති අය මේ උඩ තියෙන කාඩ් එකෙන් ගිහින් ඒකත් බලන්න. දැන් ඒ කියන්නේ 2026 6/20 වගේ වෙනකොට දිට්ටා සුළුකුණාටේ මාස 7කට පස්සේ බදුල්ල ඉඳන් නානෝය දක්වා දුම්රිය ගමනේ ආරම්භ වුණා. අපි යද්දී අඹේවලට විතරයි ට්‍රේන් ගියේ. ඒ කියන්නේ කලින් වීඩියෝ එකේ අපි පට්ටිපොලට ගියා අඹේවලට මෙහා. ඒකත් මතක් කරන ගමන් අපි කලින් වීඩියෝ එකේ බණ්ඩාරවැලින් පට්ටිපොලට යන්න කලින් එදා උදේ බලන්න ගියපු බණ්ඩාරවැල තියෙන ලස්සන view point එකක් බලන්න තමයි දැන් මේ අපි යන්නේ. බණ්ඩාරවැල බස් ස්ටෑන්ඩ් එක ගාව ඉඳන් දුර බැලුවොත් කිලෝමීටර් 3.4ක දුරින් තමයි තියෙන්නේ. මේ view point එකට යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේ දැන් අපි යන පාර. ඒ කියන්නේ බණ්ඩාරවැල මධ්‍යමහා විද්‍යාලය ඉස්සරහින් තියෙන මහවුල්පත පන්සලට යන පාරේ ගිහිල්ලා යන්න පුළුවන් පාර. මෙන්න මෙතන තියෙන දකුණු පැත්තට තියෙන පාර. තව පාරක් තියෙනවා බණ්ඩාරවැල ට්‍රේන් ස්ටේෂන් එක ගාව ඉඳලා රේල්වේ ස්ටේෂන් එක ළඟ ඉඳලා පුණාගල පාරේ ගිහිල්ලා ටික දුරක් ගිහිල්ලා හැරිලා මහවුල්පත පන්සල ගාවට සෙට් වෙන පාර. මේ තමයි අපි යන පාර. මේ තියෙන්නේ මහවුල්පත පන්සල. මෙතනින් වම් පැත්තේ තියෙන මේ පාර තමයි යන්න ඕනේ. මීටර් 500ක් තියෙනවා. මේ පාරේ වාහන වලට යන්න පුළුවන් අපි ගිය වාහනයක. මේ පාරෙන් නෙමෙයි ආපහු එනකොට එන්න තියෙන්නේ. මෙතනින් එහා පැත්තේ කියන පන්සලෙන් එහා පැත්තේ ඒ කියන්නේ දකුණු පැත්තට වෙන්න තමයි එක්සිට් එක තියෙන්නේ. ඒතකොට වාහන තදබදයක් ඇති වෙන්නේ නැහැ. ඔයාලට මේ පාරේ ගිහිල්ලා අනිත් පාරෙන් එන්න පුළුවන්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ පොරොගල view point එකට. ඔයාලට පාකින් උත් තියෙනවා. අපි පල්ලෙහාටම ගියේ නැහැ. මේ අයිනෙන් තමයි වාහන දැම්මේ. මෙන්න මෙතන තමයි ටිකට් කවුන්ටර් එක තියෙන්නේ. මෙතන රුපියල් 100ක ටිකට් එකක් අරගෙන ඔයාලට මෙතන view point එක බලන්න යන්න පුළුවන්. මෙතන මෙන්න මේ පාර තමයි මං කිව්ව එක්සිට් එක තියෙන පාර. මේ පාර ගියාම ආය මහවුල්පත පන්සල දකුණු පැත්ත සයිඩ් එකෙන් තමයි එන්න තියෙන්නේ. වලට මේ විදිහට මැප් එකත් බලා ගන්න පුළුවන්. මේ පොරොගල view point එක පිහිටලා තියෙන තැන. කලින් මෙතන view point එක තිබිච්ච තැන. දැන් ඒක බණ්ඩාරවැල ප්‍රාදේශීය සභාව විසින් හදලා ඉන්න පුළුවන් පාක් එකක් වගේ හදලා තමයි තියෙන්නේ. අපිට මෙතනට යනකොට වම් පැත්තේ සයිඩ් එකෙන් මෙතන ප්‍රධාන view point එක බලා ගන්න පුළුවන්. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවැල කිනිගම තමයි මේ පොරොගල view point එක තියෙන්නේ. මෙතෙන්ට ආවොත් විශාල පරාසයක view එකක් බලා ගන්න පුළුවන් ඔයාලට. මම මැප් එකේ පෙන්නන්නම් මේ පොරොගල view point එක පිහිටලා තියෙන්නේ කොයි වගේ තැනකද කියලා ඔයාලට බලා ගන්න. Hi guys, අපි ඇවිල්ලා ඉන්නේ බණ්ඩාරවැල. බණ්ඩාරවැල තියෙන පොරොගල view point එක තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ආවම බලා ගන්න පුළුවන් ඇල්ල පැත්ත මේ පැත්තෙන් ඇල්ල පැත්ත. ඊපස්සේ අර පැත්තේ වැලිමඩ නූරේලි පැත්ත තමයි මෙතන view එක තියෙන්නේ. වැලිමඩ නූරේලි පැත්තට වෙන්න බලනකොට තමයි අපි දැක්කේ දිය ඇල්ලක් පේනවා. අපි ගෙස් කරේ බොඹුරු ඇල්ල වෙන්න ඇති කියලා. අපි හරි ඒක තමයි බොඹුරු ඇල්ල. මැප් එකෙන් අපි හොයාගත්තා. හරියට බොඹුරු ඇල්ල තමයි මේ තියෙන්නේ. මේ විදිහට මැප් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ බොඹුරු ඇල්ලට පිටිපස්සෙන් තව කඳු පන්තියක් පේනවා. ඒක තමයි අපි දුරුතලාගල කඳු පන්තිය, ලංකාවේ උසම කඳු පන්තිය. ඒ වගේම තව චුට්ටක් වම් පැත්තට වෙන්න මූන් ප්ලේන්ස් පේනවා. ඊට පස්සේ ඒකට තව චුට්ටක් වම් පැත්තට වෙන්න තමයි අගල කඳු වැටිය තියෙන්නේ. ඔයාලට මේ view point එකේ ඉඳන්ම මේ කඳු වැටි ටික ඔක්කොමත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ අගල කඳු වැටිය. අපි වම් පැත්තෙන් ඉඳන් බලන් යද්දී අපිට ඉදල්ගස් ඉන්න පැත්ත ඈත වෙනොත් මේ ළඟින් බණ්ඩාරවැල ටවුන් එකත් ඈතින් ඊට පස්සේ පට්ටිපොල පැත්ත, නුවරඑළිය ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් තමයි පිදුරු තලාවල කඳු වැටිය පේන්නේ බොඹුරු ඇල්ලත් එක්ක. ඊපස්සේ මේ විදිහට දිගට බලන් යද්දී මෙන්න මේ ළඟ තියෙන කඳු වැටියෙන් එහා පැත්තේ තමයි තියෙන්නේ නාරංගල. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් අතින් පේන්නේ කුඹලල අසපුව. ඊට පස්සේ දෙමෝදර රේල්වේ ලූප් එක පේනවා මේ මෙහා කඳු පන්තියෙන්. ඊට පස්සේ මේ ලොකුවට උල වගේ තියෙන්නේ නමුනකුල කඳු පන්තිය. මේ ළඟින් තියෙන්නේ ඇල්ල පැත්ත. මේ විදිහට පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ view point එකකින් ඉඳන් මේ කියන තැන් ටික අපිට.
මම මැප් එකෙත් පෙන්නන්නම් ආපහු. මේ පොරවගල view point එක තමයි අපි මෙතන ළඟ ඉන්නේ. ඊට පස්සේ දල්ගස් ඉන්න පට්ටිපොළ පැත්ත, ඒ වගේම නෝරෙලිය පැත්ත තමයි ඊට පස්සේ තියෙන්නේ. පිටුරුතල කදුපන්ති පේන බොමුරවලට පිටුපස්සේ. මේ ළඟ තියෙන කඳු පන්තිය තමයි මේ මෙතන තියෙන එකට එහා පැත්ත තමයි රංගල කඳුවැටිය තියෙන්නේ. පස්සේ මෙන්න මේ පැත්තෙන් තමයි මහමෙවුනා භාවනාස්පුව තියෙන්නේ කුඹල්වල. පස්සේ දෙමෝදර රේල්වේ ලූප් එක තියෙනවා. ඒකත් පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ නමනකුල කඳු පන්තිය තමයි උල වගේ තියෙන. ඉතින් එහා පැත්තේ තියෙනවා දිනගල view point එක. මේ ඇල්ල පැත්ත මේ පැත්තෙන් තියෙන්නේ. අපිට ලිටල් ගාඩන්ස් පීක් එක නම් හරියට පේන්නේ. හැබැයි ඇල්ල රොක් එක පේනවා. අපිට මෙතෙන්ට දුම්රිය බිංගිය බලාගන්න පුළුවන් වුණා. ඇත්තට මේ තැනට දුම්රිය ස්ථාන 3ක් බලාගන්න පුළුවන් කියලා කියනවා. ඒ දුම්රිය ස්ථාන වෙන්නේ මේ වම් පැත්තේ සයිඩ් එකෙන් බණ්ඩාරවල රේල්වේ ස්ටේෂන් එකත්, ඊට පස්සේ කිනිගම, ඊට පස්සේ හීලෝ කියන රේල්වේ ස්ටේෂන් 3 තමයි මෙතන බලාගන්න පුළුවන්. කියන රේල් පාරත් හරියට බලාගන්න පුළුවන්. අපිට ට්‍රේන් එකක් ගියා නම් හරියටම රේල් පාර හොයාගන්න තිබ්බා. මෙතෙන්ට අපිට ගිහපු වෙලේ නම් රේල් පාර හොයාගන්න උනේ නැහැ. එනට ස්ටේෂන් 3ක් බලාගන්න පුළුවන් කියලා කියන අපිට හොයාගන්න බැරි වුණාට දන්න අය දන්නවා ස්ටේෂන් 3. මේ මම කලින් පෙන්නුවා මේ දුම්රිය බිංගේ. මේ දුම්රිය බිංගේ මේ හරිය වගේ තමයි කිනිකම ස්ටේෂන් එකේ තියෙන. මේ මම පෙන්නන්නේ පල්ලෙහා ඉඳන් කියන්නේ පොරගල view point එකට පල්ලෙහා මේ රේල් පාර තියෙන පැත්ත. මේ තියෙන බිංගේට එහා පැත්තෙන් පාර. මේ මෙහෙම ගියාම තමයි බණ්ඩාරවල රේල්වේ ස්ටේෂන් එක තියෙන්නේ. මෙන්න මෙතන. ඒ වගේම බණ්ඩාරවල පැත්තේ තියෙන ලස්සන කුඹුරු යාල් වගේම වගාවන් තියෙන මේ ගොවි බිම් ටිකක් ලස්සනට බලා ගන්න පුළුවන් මේ පොරගල view point එකට පල්ලෙහෙන්. මෙතන පේන්න තියෙන්නේ නමනකුල කඳු පන්තිය. මේකට තව දකුණු පැත්තට වෙන්න තව view එකක් තියෙනවා. අපිට පල්ලෙහෙන් ඒ ටික බලා ගන්න පුළුවන්. පාක් එකේ එහා පැත්තට ගියාම මම මැප් එකේ ටික පෙන්නන්න. මේ පැත්ත යාල පැත්ත, ඒ වගේම මෙන්න මේ හරිය බුත්තල පැත්ත, පානමාරු ගම්බේ පැත්ත කියන අම්පාර පැත්තෙන් පේනවා. පස්සේ තමයි මේ හරියට වෙන්න ඇල්ල පැත්ත තියෙන්නේ වැල්ලවාය පැත්ත. මේ හරිය බදුල්ල පැත්ත. මේ පල්ලෙහෙන් කිනිගම් ෆෝල්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට කෝච්චි යනකොට ඒක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන පල්ලෙහෙන් මෙන්න view point එක තියෙන පල්ලෙහා තමයි රේල් පාර තියෙන්නේ. මේ කුඹල්වල පැත්ත. අපි මේ view point එකෙන් පල්ලෙහා තියෙන ටිකත් බලාගෙන යන්න කියලා තමයි මේ හදන්නේ. මෙතන පාක් එකක් වගේ තියෙනවා. ලස්සනට ඉඳ ගන්න හදලා. ඒ වගේම පල්ලෙහා ටොයිලට් එකම තියෙනවා. තව view point එකේ මේ හරියට බලා ගන්න පුළුවන් ලස්සන view එකක් තියෙනවා. මං කිව්වා වගේ මේ පැත්ත අම්පාර පැත්තට වගේ වෙනකම්ම, අබන්තොට අම්පාරේ පැත්තට වෙනකම්ම අපිට මෙතන පල්ලෙහාට ආවම පොරවගල view point එක තියෙන මේ පොරවගල කියන ගල බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන පල්ලෙහා කට්ටිය හිටපින්ද අපි හරියට ගියේ නැහැ. මේ හරියට වාඩි වෙන්න හදලා තියෙන ගොඩක් තැන්.
මෙතන තමා වොෂ්රූම් තියෙන්නේ. හොඳට නඩත්තු කරලා ක්ලීන් එකට තියෙන තැන. මෙතනින් පල්ලෙහාත් තව view point එක තියෙනවා. පල්ලෙහාත් බෙන්ච් එහෙම දාලා මේ හරියේ. එහෙත් කට්ටිය හිටපින්ද අපි එතනට ගියෙත් නැහැ. මෙන්න මෙතන කන්දෙන් එහා පැත්තේ ඉතින් අපිට නාරංගල කදුපන්ති බලා ගන්න පුළුවන් මේ සයිඩ් එකට වෙන්න. දැන් මේ අපි ආපහු ප්‍රධාන view point එක තියෙන පැත්තට යන්න. ඉතින් පල්ලෙහාත් තව view point එකක් තියෙනවා. මෙතන තියෙන්නේ මං කිව්ව අනිත් view point එක. මෙතන පල්ලෙහාට බහලා තැනට යන්න පුළුවන්. මෙතන ඉඳන් එහා පැත්තේ view point එකට යන්න පුළුවන්. මෙතන පල්ලෙහා මල් හැම හදලා තියෙන්නේ ලස්සනට. මම මේ පොරවගල කලින් තිබ්බේ විදිහ වලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි තිබ්බේ කලින්. මම කලින් කිව්වා වගේම උඩරට දුම්රිය මාර්ගයේ පිහිටලා තියෙන දුම්රිය ස්ථාන 3ක් එකපාර බලා ගන්න පුළුවන් තැනක් තමයි මේ view point එක. ඒ වගේම අපිට බණ්ඩාරවල ස්ටේෂන් එකේ නැකලා බදුල්ල පැත්තට යනකොටත් මේ පොරවගල view point එක බලා ගන්න පුළුවන්. අපි බදුල්ල පැත්තට යන දවසක කියන්නේ ට්‍රේන් එකේ යන දවසක මේ view point එක වලට පෙන්නගෙන යන්න ඉතින් ඉන්නවා. පල්ලෙහෙන් තමයි රේල් පාර තියෙන්නේ මං කිව්වා වගේ. මෙතන ඉඳන් පොරවගල ප්‍රධාන view point එකත් අපිට ඈතින් බලා ගන්න පුළුවන්. ඒ ගලත් ඈතින් පේනවා ලස්සනට. මෙතන පල්ලෙහෙන් තමයි පාකින් එකට යන්න තියෙන්නේ. මෙතන පොඩි කඩයක් තියෙනවා. දැන් අපි මේ පොරවල්ග view point එකේ යන්න හදන්නේ. අපහු යන පාර තියෙන්නේ මෙන්න මේ වම් පැත්ත සයිඩ් එකේ මං කිව්වා වගේ. මේ අපි ආපු පැත්ත. මෙතන තව චූටි view point එකක් තියෙනවා. දැන් මේ අපි ආපහු යන ගමන් බණ්ඩාරවල ටවුන් එක පැත්තට මේ තමා පන්සල තියෙන තැන. ඒ කියන්නේ පන්සලට දකුණු පැත්තේ සයිඩ් එකෙන් තමයි අපි එක්සිට් වෙන්නේ. මේ මහවුල්පොත පන්සල. අපි ඊළඟට තමයි ගියේ බණ්ඩාරවලින් පටිපෝට ට්‍රේන් එකේ. ඔයාලා ඒ කලින් වීඩියෝ එකත් බලන්න අපේ. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් කරලා මේ වගේ වීඩියෝ දිගටම බලන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. මං කිව්වාගේ මෙන්න මේ උඩ පාර තමා බණ්ඩාරවල ස්ටේෂන් එකටම යන පාර. පුණාගල පාරට සෙට් වෙන තැන. අපි මේ පාරේ නෙමෙයි යන්නේ. මෙන්න මේ පාරේ බණ්ඩාරවල මධ්‍ය මහා විද්‍යාලය ගාවින්. එහෙනම් guys අපි අදට ගිහිල්ලා එන්නම්. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් bye.